හරි ළමයි. මම අද කතා කරන්නේ ගොඩක්ම ඉංග්‍රීසි විභාගවලට පෙනී සිටින අයට ගැටලුවක් වෙන ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ආධුනිකව ඉගෙන ගන්න අයට මුල ඉඳලම ඉගෙන ගන්න අයට ගොඩක් පැටලෙන ඒ වගේම කතා කරන්න ගියාම සමහර විට ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රධානම පාඩමක් ගැන. ඒ තමයි ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා be verbs B ක්‍රියාපද පවුල ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකට ටිකක් වෙලා යන්න ඉඩ තියෙනවා. මොකද මම මේක සම්පූර්ණ පැහැදිලි කරනවා. හරි අපි බලමු. දැන් මෙතන තියෙනවා අපි ඉස්සෙල්ලම සාමාන්‍ය ක්‍රියාපදයක් එක මේක තේරුම් ගන්න උත්සාහ කරමු. ඊට පස්සේ මම හැම එකකටම උදාහරණ ටිකක් ලියලා ඔයගලන්ට පෙන්නනවා. මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා කනවා කියලා සාමාන්‍ය ක්‍රියාපදයක්. එතකොට කනවා කියුවාම අපිට මතක් වෙන්නේ eat කියන වචනේ. එතකොට මෙන්න මේක තමයි මූලිකම ස්වરૂපය. මේකට අපි කියනවා stem එක කියලා නැත්නම් base form එක කියලා කියනවා. root එක කියලා කියනවා. infinitive form එක කියලා කියනවා. තව නම් තියෙන මොන නම කිව්වත් අපි සරලව මතක තියාගමු ක්‍රියාපදයේ මූලික ක්‍රියාව. මූලික ස්වરૂපය. ඊට පස්සේ මෙතන ඔයගලන්ට පේනවා වෙනවා ඉන්නවා තියෙනවා. මෙන්න මෙහෙම කිව්වහම නැත්නම් මේක අපි වෙන්න ඉන්න තියෙන්න කියන්න පුළුවන්. මෙතන කන්න කිව්වොත් අපිට eat කියන්න පුළුවන්. ඒ වගේම වෙන්න ඉන්න තියෙන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් be කියලා. එතකොට be කියන එකේ තේරුම් ටික තමයි වෙනවා ඉන්නවා තියෙනවා. කතා කරන භාෂාවෙන් කිව්වොත්. හරි. එතකොට මෙන්න මෙතන බලන්න base form එක මූලික ස්වરૂපය eat. ඒ වගේම be ක්‍රියාපද පැත්තට එනකොට මූලික ස්වરૂපය be. මේක තමයි be ක්‍රියාපදය. එතකොට මේක එන්න පුළුවන් තැන් තියෙනවා. මේක එන්න පුළුවන් තැන් තියෙනවා වගේම මේකත් එන්න පුළුවන් විශේෂ තැන් තියෙනවා. ඒ ගැන අපි තව චුට්ටකින් කතා කරමු. ඊළඟට බලන්න simple present. සරල වර්තමානය. නැත්නම් අපි සරලම කිව්වොත් වර්තමාන කාලයේ. වර්තමාන කාලයේ පාවිච්චි වෙන්නේ eat කියලා වචනයක් පාවිච්චි වෙනවා. eats කියලා වචනයක් පාවිච්චි වෙනවා. එතකොට eat කියලා කියන්නේ I, we, you, they ඒ වගේම බහුවචනත් එක්ක ගන්න පදය. ඒ වගේම he, she, it ඇතුළු ඒක වචන උක්තයන් සමග ගන්නේ eats. මෙන්න මේ s එක එකතු වෙච්ච එක. එතකොට ක්‍රියාපද දෙකක් තියෙනවා. හැබැයි මේ පැත්තේ ක්‍රියාපද තුනක් එනවා. ඒව තමයි simple present tense එකේ am කියලා එකක් එනවා. is කියලා එකක් එනවා. ඒ වගේම are කියලා එකක් එනවා. එතකොට මේ I කියන එකත් එක්ක දැන් මේ පැත්තේ I, we, you, they කියන ඔක්කොමත් එක්ක ආවේ eat කියන එකනේ. හැබැයි මේ පැත්තේ I එකත් එක්ක am කියලා වෙනම පදයක් තියෙනවා. ඒ වගේම ඒක වචන ඕනිම එකක් එක්ක you හැර අනිත් ඕනිම එක වචනයක් එක්ක අපි is පාවිච්චි කරනවා. ඒ වගේම you ඇතුළු බහුවචනත් එක්ක අපි ආ කියන එක පාවිච්චි කරනවා. අපි උදාහරණ මම ආයිත් කියනවා. තව චොට්ටකින් කතා කරනවා. ඒ නිසා ගැටලුවක් හිතේ තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම simple past එක. සරලවම කිව්වොත් අපි අතීත කාලය කියලා කියමුකෝ. එතකොට මේ eat කියන එකේ අතීත කාලය කෑවා කියලා නෙන්නේ. එතකොට සිංහලෙන් ගත්තොත් එතකොට මේකට කියන්නේ ate කෑවා. මේ පැත්තෙන් අපි ගත්තොත් මේ am කියන එකයි is කියන එකයි දෙකම was වෙනවා. මේ a කියන එක were වෙනවා. එතකොට was were දෙක තමයි be ක්‍රියාපදයේ අතීත. ආයිත් බලන්න be ක්‍රියාපදයේ වර්තමාන කාලයෙන් පාවිච්චි වෙන්නේ am is are. ඒ වගේම be ක්‍රියාවේ අතීත ස්වરૂප තමයි was were. හරිද? ඊළඟට past participle කියලා එකක් තියෙනවා. අපි මේකට කියනවා ක්‍රියාපදයක අතීත කෘදන්තය කියලා. එතකොට මේක හැදෙන්නේ මේ පැත්තේ බලන්න සම්මත වචනයක් තියෙනවා. eat එකට ගත්තොත්. හැබැයි අර ed එකතු වෙලා හැදෙන ඒවාත් තියෙනවා. දැන් මම අරන් තියෙන්නේ සම්මත වචනේන මේ irregular verb එකක් තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට eaten කියලා එනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් පාඩම් කරගන්නේ eat, ate, eaten කියන එකනේ. ක්‍රියාපදයක ස්වරූප තුන. එතකොට මේ පැත්තේ past participle එකක් එනවා. ඒ තමයි be,
double en been been කියලා ශබ්ද කරනවා. එතකොට මේක තමයි be ක්‍රියාවේ past participle ආකාරය. ඒ වගේම present participle කියලා එකක් තියෙනවා. මේක ගොඩක් අය දන්නේ ing form එක කියලා. නැත්නම් ing ස්වරූපය කියලා කියනවා. එතකොට මේක මෙතන eat කියන එකට ing එකතු කරලා eating හැදුනා වගේ මෙතනත් be එකට ing එකතු වෙලා being කියලා හැදුන සම්මත වචනයක් තියෙනවා. මම එහෙම කියන්නේ හේතුව තමයි සාමාන්‍යයෙන් e අකුරකින් ඉවර වෙනවා නම් e අකුර අයින් වෙලා තමයි ing එන්නේ. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහේ මෙතන being කියලා කියවෙන්නේ. ඒ නිසා මේකට සම්මත වචනයක් තියෙනවා being කියලා. එතකොට මෙන්න මේ ටික තමයි be ක්‍රියාවේ be ක්‍රියාපද පවුලේ සමාජිකය ටික. am is was were been being. මේ දෙකේ වෙනසකුත් තියෙනවා ප්‍රොනන්සියේෂන් වලදී. මේක ප්‍රොනවුන්ස් කරන්නේ bean කියලා අල්නයන්නේ. එතකොට දිව උඩුතල්ලෙන් නතර වෙන්න ඕන. මේ being කියද්දී b යන්නයි බිඳුවයි. එතකොට දිව පාවිච්චි වෙන්නේ නැහැ being. හරි. ඒ ගැන මම වෙන තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම් මේවා කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. අපි දැනට බලමු ආයෙත් පොඩ්ඩක් මතක් කරනවා. කනවා සාමාන්‍ය ක්‍රියාපදයක්, වෙනවා ඉන්නවා තියනවා කියන්නේ be ක්‍රියාපදයක්. එතකොට කනවා කියන එකට eat කියලා මම අරන් තියනවා. වෙනවා ඉන්නවා තියනවා කියන එකට be කියලා අරන් තියනවා මූලික ස්වරූපයේ විදියට. ඒ වගේම වර්තමාන කාලයේදී ඒක වචනත් එක්ක eats එනවා වගේ බහු වචනත් එක්ක සහ I එක්ක eat එනවා වගේ මේ පැත්තෙත් තියෙනවා සම්මත වචන තුනක්. am is are කියලා I එක්ක am, ඒක වචනත් එක්ක is, බහු වචනත් එක්ක are. past tense එකේදී ate කියලා මේ පැත්තෙන් එනවා වගේ මේකෙත් තියෙනවා was were කියලා දෙකක්. ඒ වගේම past participle එකේදී මේ පැත්තේ eaten එනවා වගේ මේ පැත්තේ been කියලා සම්මත වචනයක් තියෙනවා. ඒ වගේම present participle ing form එක විදිහට මේ පැත්තේ eating එනවා වගේ මේකෙත් being කියලා වචනයක් තියෙනවා b e i n g. හරි, දැන් අපි යමු උදාහරණ ටිකක් බලන්න. හරි, මේ බලන්නකෝ බේස් ෆෝම් එක නැත්තම් මූලික ස්වරූපයෙන් හැදෙන විදිහ අපි චුට්ටක් බලමු. දැන් මම මෙතනින් වෙන් කරලා මේ පැත්තට අර ගත්ත eat කියන ක්‍රියාපදය අරන් තියෙනවා මේ දිගට මෙහෙමයි. ඒ වගේම අර be ක්‍රියාපදයට අදාළ ටික මේ පැත්තෙන් පල්ලෙහාට ලියලා තියෙනවා. එතකොට අපි දැන් මේ වාක්‍ය ටික හදන්න යන්නේ. මේක හොඳට බලා ගන්න. තේරෙන්නේ නැත්නම් ආයෙ පාරක් වීඩියෝ එක බලලා හරි මේ වගේ උදාහරණ ටිකක් ලියලා බලන්න. එතකොට මේක ටික ටික පුහුණු වෙයි. හරි, බත් කන්න. එතකොට මේ බත් කන්න මේ බේස් ෆෝම් එක පාවිච්චි කරන විදිහ තමයි අපි බලන්නේ. බත් කන්න මෙතන තියෙනවා මට මොන හරි කන්න ඕනි කියලා. අපි බලමු කොහොමද දෙන්නේ කියලා. බත් කන්න කියද්දී මේ බලන්න මේ අනකිරීමක් කරන්නේ නැත්නම් ඉල්ලීමක්. කමාන්ඩ් එකක්. අපි කෙලින්ම ක්‍රියාපදයෙන් පටන් ගන්නෙ. eat මොනවද කන්නේ? rice. පාන් කන්න නම් eat bread. ඔය වගේ කියන්න පුළුවන්. ඒ වගේම මේ පැත්ත බලන්න. මෙතන ඉන්න. දැන් මෙතන අපි ගත්තේ මේ මූලික ස්වරූපයනේ. එතකොට මෙතන ඉන්න කිව්වොතින් ඉන්න කියන්නේ be, මෙතන කිව්වොතින් here. දෙපැත්තට මාරු වෙලා හැදෙනවා. be here මෙතන ඉන්න. ඒ වගේම අපිට කියන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් වෙන්න කියනවා නම් be a doctor. ඔය වගේ කියන්න පුළුවන්. ක්‍රියාපදේ ඉස්සරහින් එනවා. මෙන්න තව අවස්ථාවක්. මට මොනවා හරි කන්න ඕනි. එතකොට මේ බලන්න ඕනි කියලා එකක් තියෙනවා, කන්න කියලා එකක් තියෙනවා, මොනවා හරි කියලා කොටසක් තියෙනවා. එතකොට අපි ගත්තොත් මට ඕනි කන්න මොනවා හරි කියලා මේකෙන් කියවෙන්නේ. එතකොට I want මේ පැටර්න් එකේදී අපි දෙවෙනි ක්‍රියාව දාද්දී to එක තාලා තමයි සම්බන්ධ කරන්නේ. I want to මොනවද කන්න. eat something. I want to eat something. එතකොට මේ බලන්න මෙතන ඇවිල්ලා තියෙන මූලික ස්වරූපය මේ to එකත් එක්ක මූලික ස්වරූපය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ පැත්තෙන් අපි බලමු. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනි. එතකොට I want to දැන් මූලික ස්වරූපය එන්න ඕනේ. be a doctor. I want to be a doctor. මට මෙතන ඉන්න ඕනේ කිව්වනම් I want to be here. ඒ වගේ කියන්න පුළුවන්.
හරි මේකෙන් ඔයගොල්ලෝ තව උදාහරණ හදලා බලන්න. දැන් මට මොනවා හරි කන්න ඕනි කියලා කිව්වා වගේ මට මොනවා හරි බොන්න ඕනි. මට ගෙදර යන්න ඕනි. එතකොට I want to go home. මට ගෙදර යන්න ඕනි. ඒ වගේ මේ පැත්තෙනුත් හදලා බලන්න. මට පන්තියේ ඉන්න ඕනි. I want to be in the class. මට ගෙදර ඉන්න ඕනි. I want to be at home. මේ වගේ හදලා බලන්න. හරි. ඊළඟට අපි යමු present simple. නැත්නම් simple present එකේ වාක්‍ය ටිකක් හදන්න. හරි. simple present එකෙන් වාක්‍ය හැදෙන්නේ මෙන්න මේමයි. මම පාන් කනවා. මම පාන් කනවා. එතකොට මේක කියන්නේ කනවා කියලා කියන්නේ I බහුවචන ක්‍රියාපදයේ මෙතෙන්ට එන්නේ I eat bread. මම පාන් කනවා. බහුවචන ස්වරූපය. ඒ වගේම අපි පාන් කනවා කිව්වත් we eat bread කියලා ලියවෙනවා. කියන්නෙත් මෙහෙමයි. eat. කසුන් පාන් කනවා කිව්වොත් කසුන් අන්න ඒක වචනයක්. එක්කෙනෙක්නේ eats bread. කසුන් පාන් කනවා. ඊළඟට මේක මේ පැත්තෙන් අපි හදද්දි මම ගෙදර ඉන්නේ. එතකොට I එකත් එක්ක am වෙනවා කෝ be ක්‍රියාපදය I am. ගෙදර කියද්දි අපි කියන්නේ at home කියලා. අර I am at home. I එක am කියලා වෙනම වචනයක් එනවා. අපි ගෙදර ඉන්නේ කිව්වොත් බහුවචනයක් නිසා ආ එක එනවා. We are at home. අපි ගෙදර ඉන්නේ. We are at home. කසුන් ගෙදර ඉන්නේ. එතකොට කසුන් කියන්නේ ඒක වචනයක් is එනවා. කසුන් is at home. කසුන් ගෙදර ඉන්නේ. කසුන් is at home. මේකෙත් ඔයගොල්ලෝ හදලා බලන්න තව වචන ටිකක් දාලා මොනවා හරි ක්‍රියාපදේ වෙනස් කරලා බලන්න මේ පැත්තේ. මේ පැත්තේ ක්‍රියාපදේ කොහොමත් එකයිනේ. අපි මේ අග කෑලි වෙනස් කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි ඊළඟට යමු simple past එකට. මේ බලන්න මම පාන් කෑවා. එතකොට ඔයගොල්ලන්ට මතකයි simple past එකේ තිබ්බේ ate කියලා. I ate bread. අපි පාන් කෑවා. We ate bread. සබ්ජෙක්ට් එකට වෙනස් වෙන්නේ නැහැ past tense එකේදී. සාමාන්‍ය ක්‍රියාපදවල. කසුන් පාන් කෑවා. එතකොට කසුන් ate bread. කසුන් පාන් කෑවා. හැබැයි මේ be ක්‍රියාපද වලට එද්දී past tense එකට ක්‍රියාපද දෙකක් එනවා. ඔයගොල්ලන්ට මතකයි am එකයි is එකයි was වුණා. I එක verb වුණා. එතකොට I එක am දාන්න බෑ. I was මම ගෙදර හිටියේ කිව්වොත් I was at home. මම ගෙදර හිටියේ. ඒ වගේම අපි ගෙදර හිටියේ කිව්වොතින් එතන was we බහුවචනයක් were at home. අපි ගෙදර හිටියේ we were at home. කසුන් ගෙදර හිටියේ කිව්වොතින් කසුන් was ඒක වචන නිසා කසුන් was at home. බලන්න ওই විදිහට ප්‍රැක්ටිස් කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාලා තියන්න. මම ඒවට හැම එකටම උත්තර දෙනවා. හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඒ නිසා ඔයාලට ඕනිම ප්‍රශ්නයක් දාලා තියන්න. කමෙන්ට් එකෙන් උත්තර දෙන්න බැරි නම් මම ඒකේ දාන්නම් වීඩියෝ එකකින් මම මේකට උත්තර දෙන්නම් කියලා වීඩියෝ එකක් හරි හදලා දාන්නම්. ඊළඟට බලන්නකෝ past participle form එක. අතීත කෘදන්තය. මම පාන් කාලා ඉන්නේ. එතන මේක ලියන්නේ I have eaten past participle එක. I have මේ have එකත් එක්ක එන්න ඕනි. I have eaten bread. I have eaten bread. අපි මේක ටෙන්සස් කරද්දී ඔයගලන්ට පැහැදිලි වෙයි මේ මම ඒ ටෙන්සස් ටිකත් එකක් ගන්න වීඩියෝ හදලා දාන්නම් ඉස්සරහට. එතකොට මේවා තේරුම් ගන්න තවත් ලේසි වෙයි. අපි පාන් කාලා ඉන්නේ කිව්වොතින් we have eaten bread. එතකොට මේ eaten කියන එක තමයි අපිට මෙතන වැදගත් වෙන්නේ past participle form එක විදියට.
කසුන් පාන් කාලා ඉන්නේ කිව්වොත් කසුන්. එතකොට have වෙනකොට has එන්නේ ඒක වචනයක් නිසා කසුන් has eaten bread. කසුන් has eaten bread. And then the next one මම සඳුදා සිට ගෙදර ඉන්නේ. මේ බලන්න මෙතනදී කියන්නේ මම ගෙදර ඉන්නවා කියවනම් I am at home කියන්න පුළුවන්. හැබැයි මෙතන කාල පරාසයක් ගැන කියවෙනවා. සඳුදා සිට මේ දක්වා. සඳුදා සිට මේ දක්වා. ඕක අපි ලියන්නේ මෙන්න මේ පැටර්න් එකෙන්. I have මේ පැත්තට ආවනේ. Been past participle form එක. I have been at home. අපිට සඳුදා සිට කියද්දී since කියන වචනෙන් සම්බන්ධ කරනවා since Monday. I have been at home since Monday. මම සඳුදා සිට ගෙදර ඉන්නේ. අපි කතා කරද්දී නම් කියනවා මම සඳුදා ඉඳන් ගෙදර ඉන්නේ. අන්න ඒ වගේ. අපි සඳුදා සිට ගෙදර ඉන්නේ. එතකොට we have been at home since Monday. ඊළඟ එක බලන්නකෝ. කසුන් මාස 3ක් තිස්සේ ගෙදර ඉන්නේ. මේකේ ටයිම් අර මේ කාලපරාසය පොඩ්ඩක් වෙනස් වෙනවා. මාස 3ක් තිස්සේ කියලා තියෙන්නේ. ඒතර මේ තිස්සේ කියන්නේ කාලපරාසයේ ප්‍රමාණය. මෙතන තියෙන්නේ පටන් අරගෙන මේ දක්වා කියන එක. මෙතන තියෙන්නේ කොච්චර කාලයක්ද කියලා. එතකොට මේක සම්බන්ධ වෙන්නේ for කියන නිපාත පදයෙන්. අපි බලමු කසුන් have been වෙනකොට has එනවා. has been at home මාස 3ක් තිස්සේ. එතකොට for එකෙන් සම්බන්ධ කරලා තමයි ඒක කියන්නේ. for 3 months. Cousin has been at home for 3 months. හරි නේද? හරි. අපි ඊළඟ සෙට් එකටත් යමු කොහොමම present participle. ඒ කියන්නේ ing ස්වරූපය දාලා හදන විදිය. එතකොට මේක හදන්නේ මේ බලන්න මම පාන් කකා ඉන්නේ. present continuous වලින් අපි හදමු I am කකා ඉන්නේ eating bread. I am eating bread. මේ ing ස්වරූපය එන්නේ present participle කියන්නේ ing ස්වරූපයටම තමයි. එතකොට am එකත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. අපි පාන් කකා ඉන්නේ කිව්වොතින් we are eating bread. ing form එක සම්බන්ධ වෙන්නේ ආ එකෙන්. කසුන් පාන් කකා ඉන්නේ. කසුන් is eating bread. is eating. කසුන් is eating bread. කසුන් පාන් කකා ඉන්නේ. අපිට ඕන කියනවා කසුන් is writing a letter. කසුන් ලියුමක් ලියලියේ ඉන්නේ. He is cooking in the kitchen. එයා කුස්සිය උය ඉන්නේ. මේ වගේ තව හදලා බලන්න. මේ බලන්න මාව විවේචනය කර ඉන්නේ. මෙතන තියෙන්නේ මේ දැන් මාවනේ විවේචනය කරන්නේ. එතකොට විවේචනය කරන කෙනෙක් නෙවෙයි මුලින් එන්නේ. කරන දෙයට ලක්වන කෙනෙක්. එතකොට මේක හැදෙන්නේ පැසිව් වොයිස් වලින්. මම පැසිව් වොයිස් ගැන කතා කරන්න යන්නේ නැහැ මෙතනදී. හැබැයි මම මේ වාක්‍යය හදලා පෙන්නන්නම්. එතකොට I am being present participle form එක. I am being criticized. past participle form එකෙන් තමයි criticize කියන එක තියලා තියෙන්නේ. එතකොට I am being criticized. එතකොට අපිට ඕන දේශපාලනඥයෙකුට වගේ කියන්න පුළුවන් මේ දවස්වල මාව විවේචනය කර ඉන්නේ. මහ ජනතාව විසින් ඒ වගේ. I am being criticized by the public these days. ඔය වගේ කියන්න පුළුවන්. අපිව වර්ණනා කර ඉන්නේ. We are being praised. We are being praised. අපි වර්ණනා කරන ගමන් ඉන්නේ. කසුන්ට දඬුවම් කර ඉන්නේ. කසුන් is being punished. අපිට මේක ඉස්සරහට දාන්න පුළුවන් කවුරුහරි ඕන එක. කසුන් is being punished by the principal. ඔය වගේ දාන්න පුළුවන්. නැත්නම් we are being praised by the teachers. I am being criticized by the public. ඔය වගේ අපිට දාන්න පුළුවන්. හරි. එතකොට ඕගොල්ලන්ට තව දැන් ওই ටික අපි අර උඩම වගුවේ තිබිච්ච ටික අපි කතා කරා මුලින්ම පෙන්නපු එක.
එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එනව නේද? දැන් අපි සිම්පල් ෆියුචර් වගේ කියනවනම් දැන් මම කන්නම් කිව්වතින් I will eat කියලානේ කියන්නේ. නේද? will එකත් එක්ක eat දානවා. එතකොට මම මෙතන ඉන්නම් කියලා කොහොමද කියන්නේ? මම මෙතන ඉන්නම් කියලා කොහොමද කියන්නේ? ඔයගොල්ලෝ මෙන්න මේක කමෙන්ට් කරන්න ඕනේ. තව උදාහරණයක් මම කියන්නම්. ඔහු ඒවි. එතන මම කියන්නේ he will come කියලානේ. he will come. මම මෙතන කියනවා ඔහු ගෙදර ඉඳීවි. කොහොමද කියන්නේ? කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේවා ගැනත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕන නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාලා තියන්න මට මේ පාඩම අන්තිමට කතා කරපු පාඩම කියලා දෙන්න කියලා. එතකොට මේකේ මේ විල් එක විතරක් නෙවෙයි ගොඩක් දේවල් දැන ඉගෙන ගන්න තියෙනවා. මේ වගේම පාඩමක් විදිහට කියලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ එහෙමනම් කමෙන්ට් එකක් දාලා තියන්න. කමෙන්ට් එකක් දාලා තිබ්බොත් විතරක් මම මේ පාඩම කරනවා. හරි. channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්න යාළුවන්ට මේ පාඩම ඕගොල්ලෝ ඉගෙනගෙන කියලා දෙන්න. ඊට පස්සේ වීඩියෝ එකත් ඕනනම් යවන්න. ඒ ෂෙයා කරන යාළුවොත් එක්කත් ප්‍රැක්ටිස් කරලා බලන්න. හරි. අපි එහෙමනම් තවත් පාඩමකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට ජයග්‍රාහී අනාගතයක්.